තෙරුවන් සරණයි. නිකිණීපුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව සිදු කරනු ලබන පෝදා ශ්‍රීනද ධර්ම සාකච්ඡාව ඔබ වෙත සමීප කරන්නටයි අපගේ මේ සූදානම. සුපුරුදු පරිදි අද දිනත් අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ අවස්ථාවට වැඩම වදාළ පූජ්‍ය කොට්ටුකච්චියේ සුබෝධිමාලා මෙහෙණින් වහන්සේ নমස්කාර පූර්වකව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අවසරයි මෙහෙණින් වහන්සේ. නමෝ නමෝ බුද්ධ දිවාකරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන්නවාය නමෝ නමෝ සාක්‍ය නන්දනාය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිකිණි මාස පුර පසළොස්වක පොහොය දිනේ තමයි අදට යෙදී තිබෙන්නේ. ශාසනික වශයෙන් ඓතිහාසික වශයෙන් බෞද්ධයන් විදිහට වැදගත්කම් රාශියක් තියෙන පොහොයක් විදිහට නිකිණි මාස පුර පසළොස්වක පොහොය දිනය වැදගත් වෙනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ පුරා වසර 25ක් සියදෝතින් උපස්ථාන කළ පින්ඇති ආනන්ද හාමුදුරුවෝ මහරහත් පදවියට පත් වුණු පොහොය නිකිණි මාස පුර පසළොස්වක පොහොය දවස. ඒ වගේමයි ප්‍රථම ධර්ම සංගායනාව එදා සප්තපරිණී ගල් ගුහාවේදී සිදු කරන්නට යෙදුණා. අන්න ඒ වැදගත්කමත් ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනයේ ගෞතම බුදු සසුනේ භික්ෂු භික්ෂුණී කියන දෙපිරිස උපසම්පදාලාභී භික්ෂු භික්ෂුණීන් වහන්සේලා පෙරවස් සමාදන් වුණා ඇසළ මාසේ පුර පසළොස්වක පොහොය දවසේ. ඒ ඇසළ මාසේ පුර පසළොස්වක පොහොය දවසේ පෙරවස් සමාදන් වෙන්නට නොහැකි වුණු යම් භික්ෂුණියක් භික්ෂුවක් ඉන්නවා නම් පසුව සමාදන් වෙන පොහොය දිනේ විදිහටත් මේ පොහොය සලකන්න පුළුවන්. ඉතින් පොහොයේ වැදගත්කම තමයි මා විසින් දැනුවත් කරන්නට යෙදුනේ. මෙහෙණින් වහන්සේ අද දවසේ අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වන්නේ ඉවසීම, විනය සහ හික්මීමක් නැති ජීවිතය. මම හිතන්නේ කාලීනව අපි කතා කළ යුතු මාතෘකාවක්. වර්තමාන සමාජයේ දෙස බලනකොට පුද්ගලයෙක් තුළ ඉවසීම, විනය සහ හික්මීම ප්‍රධාන වශයෙන් පිරිහෙන්නේ කොහොමද කියන එක විග්‍රහ කළොත් කොහොමද මෙහෙණින්? මෙහෙමයි මදුෂාන් පුතා, සමාජයකට අත්‍යවශ්‍ය ඉවසීම, විනය, හික්මීම කියන තුනම තිබුණොත් මේ සමාජයේ යහපත් විදිහට පෙළගස්සන්න පුළුවන්කම තියෙනවා. ඉවසීම කියන එක අර්ථකථනය කළොත් පුතේ, ඉවසීම තමා තුළ තිබිය යුතු දෙයක්. තමන්ගේ අභ්‍යන්තරයෙන්ම ඒක අරගෙන එන්න ඕනේ. ඒ වගේමයි විනය කියන දේ බාහිරවත් අභ්‍යන්තරවත් දෙකෙන්ම තියෙන ඕන. සමාජය තුල තමන්ගේ කය ඇතුලේ මේ දෙකෙන්ම තමයි විනය කියන එක එන්නේ. හැම තැනකදීම විනයක් තිබිය යුතුයි. විනය අර්ථකථනය කරනකොට පුතේ පාසල තුල විනයක් තියෙනවා, පන්සල තුල විනයක් තියෙනවා. ඒ වගේම මහපාරේ යනකොට අපිට විනයකට අනුව යන්න වෙනවා. එහෙම නැති වුණොත් බොහෝ කරදරවලට අන්න ඒ වගේ බලනකොට ලෞතර බුදුරජාණන් වහන්සේත් විනය නීති පැනෙවුවා. භික්ෂු සමාජය තුල විනයක් නැත්තම් එතන ඒ භික්ෂුවක් විදිහට නැති බව උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම
හික්මීම බුදුරජාණන් වහන්සේ මුළු සමාජයටම දුන්නු ආදර්ශයක් විදිහට පංචශීලය. එතකොට ඒකට තමයි හික්මවණ්ඩයි දුන්නේ. ඇස හික්මවණ්ඩ, කන හික්මවණ්ඩ, නාසය, දිව, ශරීරය මේ දේවල් හික්මවා ගැනීම සඳහා පංචශීලය දුන්නා. අද මේ පංචශීලය කඩවීම තුලින් එහෙම නැත්නම් සිල් රකින්න නැති ඒ දේ තුලින් අද සමාජයේ හික්මීම නැහැ කියන එක තමයි අපට තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් ඉවසීමයි විනයයි හික්මීමයි නැති සමාජයකින් අපිට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. බිඳුවටම වැටිලා. බිඳුව නෙමෙයි පුතේ ඩබල් බිඳුව වෙලා නේද? 0 කියන්නේ ඩබල් 0 වෙලා. අන්න ඒ නිසා බොහෝ විට මේ සමාජයේ ලොකු ව්‍යවසන ගොඩකට එහෙම නැත්නම් කරදර ගොඩකට වැරදි කරපු අයත් නොකරපු අයත් මේ ඔක්කොම එකට එකතු වෙලා ලොකු කලබගෑනියක් එහෙම නැත්නම් කලබලයකට පත් වෙලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ නිවාස ශනික කෝපය පාලනය කරගන්න බැරි වුණාම මිනිමැරුම් පාතාල ක්‍රියාකාරකම් ඒ වගේම මේ රියානතුරු කියන දේවල් බහුලව සිද්ධ වෙනවා. බුදුදහමට අනුව ආවේගය පාලනය කරගන්න ඉවසීම ප්‍රගුණ කරන්නේ කොහොමද? ඉවසීම ප්‍රගුණ කරන්න පුතේ පුංචි අවදියේ ඉඳලම ඉවසීම ප්‍රගුණ කළ යුතු දෙයක්. පෞල් ඒකකයේ තුලින් ගන්නකොට මගේ අත්දැකීම් අරගෙන මම කියන්නම්. අද දරුවෙකුට පාසලට කියන්නකෝ පාසලට යනකොට ගෙදර ව්‍යාපෘති අරගෙන යන්නේ. කඩේ පාරේ තියෙන එහෙම නැත්නම් ඔය සෝටිස් වගේ මේ වගේ දේවල් ඉල්ලලා දරුවෝ අඬා හැපෙනවා. දත් මිටි කනවා, අම්මට තාත්තට ගහනවා. ඇයි පුංචි කාලේ ඉඳලා ඒ දරුවට අම්මා තාත්තා ඉවසීම පුරුදු කෙරුවේ නැහැ. ගෙදර තියෙන දේ දුන්නේ අඩුපාඩුකම් ඉස්සර මගේ ළමා කාලේ ආරම්භ බලනකොට මීට අවුරුදු 40කට 50කට ඈත යනකොට මේ වගේ දියුණු සමාජයක් තිබුණේ නැහනේ. ඒ සමාජයක් දියුණු නාගරික පරිසරයක් නොතිබිච්ච කාලවල හැම ගෙදරකම උදෑසන ආහාර වේල අම්මා අතින් හැදුණා. ඒ හැදිච්ච එක තමයි අපි කාලා පාසල් ගියේ, ඉස්කෝලේ ගියේ. අද වෙනකොට කාර්ය බහුලයි කියන තැන ඉඳලා උදේට කෑමක් හදන්නේ නැතුව ගිහිල්ලා අර වගේ අරන් දීලා දවසක් දෙකක් තුනක් ඒක අරන් දීලා පහුවදාට අරන් නොදුන්නොත් එහෙම අන්න දරුවා ආවේගශීලී වෙනවා. ඒක ඇති කෙරුවේ කවුද? දෙමව්පියන්. මගේ ජීවිතේ මම අත්දැකීමක් කියන්නම්. මගේ පවුලේ 4 දෙනයි දරුවා. අම්මයි තාත්තයි එක්කලා 6 දෙනයි. එතකොට අපි නගරබද නෙමේ පිටිසර ගම්මානේ හැන්දෑවට තාත්තා වැඩෙලා එනකොට මගේ තාත්තා එන්නේ සරම කමිසේ අදනි පුතේ කලිසමට බැහැලා තියෙන්නේ පොල් කඩන මිනිහත් කලිසම නේද? එතකොට ගමනක් බිමනක් යන ඒ වගේම ඔෆිස් එකට යන ඒ හැම කෙනාම කලිසම ඇඳට ඉස්සර සරම. එතකොට හැන්දෑවේ තාත්තා වැඩ ඇරිලා එනකොට අම්මා අපි 4 දෙනාවත් බලාගෙන ගෙදර සියලු වැඩත් කරගෙන ඉන්නකොට මොකක් හරි වරදක් කරපු වරද හැන්දෑවට තමයි තාත්තට කියන්නේ. ඒ කියන ක්‍රමයක් තිබ්බා. මට මතකයි දවසක් මං අතින් තමයි ඒ වැරද්ද උනේ. නමුත් මගේ අම්මා එනකොටම ඒක කිව්වේ නෑ. තේ ටිකක් දීලා නිවුනට පස්සේ මහන්සි වෙලා එන තාත්තට අරක කියනකොට අම්මා බොහෝම කල්පනාවෙන් මේ පුතාලගේ තාත්ති කියලා මෙන්න මෙහෙම එකක් තියෙන කලබල වෙන්න එපා කියලා මුලින් කියලා තමයි ප්‍රශ්නේ පටන් ගන්න. එතකොට ඒක අහගෙන ඉඳලා අපිට ඇහෙන්නේ නැති වෙන්න තමයි අම්මා ඒ
චෝදනාව එහෙම නැත්නම් ඒ වැරද්ද තාත්තත් එක්ක කියන්නේ. පොඩ්ඩක් සැර වෙන්න. මොකද අම්මා කියලා කියන්නේ සෞම්‍යයි. තාත්තා කියලා කෙනෙකුට ටිකක් සැරයි. අපි බයයි කොහොමත් තාත්තට. එතකොට තාත්තා මන්ට මතකයි අද වගේ මගේ හිතේ දෝංකාර දෙනවා. අපේ අම්මට කියන්නේ මැනිකේ කියලා. මැනිකේ මම තනකොළ කන කෙනෙක් නෙවෙයි. එතකොට තේරුම් ගන්නකො. මැනිකේ මම තනකොළ කන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ෂණික කෝපය මගේ තාත්තට තිබුණේ නේ. එතකොට ෂණික කෝපය තිබුණා නම් ඒක ඉවසීමක් නැතිකම තිබුණා නම් ඒ අම්මා දෙන ඒ ප්‍රශ්නෙත් එක්කලා එකපාරටම ක්‍රියාත්මක වෙන්නේ. අන්න එතන ඉඳලා තමයි පුතේ දරුවොත් අර විදිහටම හික්මීම, ඉවසීම, කෝපය ඒ හැම දෙයකටම ලෑස්ති වෙන්නේ. ඉතින් මට මතකයි එහෙම දෙයක් වෙනකොට අපේ තාත්තා ඇන්දේ සරම කියලා මං කිව්වේ. මේ දකුණු අත පිටිපස්සට අරගෙන සරම කොනක් අල්ල ඉනගාවින් තියාගන්න පිටිපස්සට අත් දෙක. වම් අතට දෙන්නම යනවා. එතකොට ඒ ගිහිල්ලා ඉවර වෙලා තාත්තා කෝපේ සංසිඳව ගත්තු හැටි මම මේ ඉවසපු හැටි මේ කියන්නේ. තාත්තා අර භාවනා යෝගී විදියට භාවනා කරන විදියට මේ බිත්තිය ගාව ඉඳන් අර බිත්තියට යනවා. ඒ බිත්තිය ගාව ඉඳන් මේ බිත්තිය ගාවට එනවා. එතකොට එහෙම දැකපෝ අම්මගේ තාත්තගේ ක්‍රියාකාරකම් තුලින් දරුවන් හික්මෙනවා, ඉවසනවා, ඒ දේවල් කරනවා. අද වෙනකොට ප්‍රශ්නේ කියන්න කෙනෙක් නැහැ. ඒකේ ඉවසීමක් නැහැ. මෙන්න මේ දේවල් තුලින් පුතේ සමාජයට යන්න ඉස්සර වෙලා පෞල් ඒකකය තුල අම්මා තාත්තා දරුවන් අතර බැඳීමක් ඇති වෙලා පෞල ඇතුලේ ඉවසීම, කෝපය, හික්මීම කියන ඒ ටික සකසා ගත යුතුයි. එහෙම නැති වුණොත් ඒ පෞලෙන් එළියට ගිය තැන, පාරට ගිය තැන, එහෙම නැත්නම් සමාජයට ගිය තැන අපිට ඒක ඔය කියන ඉවසීමවත්, කෝපයවත්, හික්මීමවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. මෙහෙණින් වහන්සේ මම ඊළඟට ඔබ වහන්සේට යොමු කරන ප්‍රශ්නේ තමයි මත්ද්‍රව්‍ය භාවිතය. මත්ද්‍රව්‍ය භාවිතය සහ ඊට ඇබ්බැහිවීම තුලින් පුද්ගලයාගේ හික්මීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මෙවැනි තත්වයෙන් අත්මිදීමට නම් මොකක්ද කරන්න ඕනේ? මෙහෙමයි මදුෂාන් පුතා. පෞල් ඒකකය අරගත්තොත් අවුරුදු 40කට 50කට ඈතදී ගෙදරක දරුවන් හිටියා 8ක් 9ක් 10ක්. අද වෙනකොට දරුවන් දෙන්නට 3 දෙනාට අඩු වෙලා තියෙනවා. ඒ කාල සීමාව තුළ මීට ඈත අතීතයේදී ඒ දරුවන් 10 දෙනා බොහොම මනාවට හික්මවාගෙන ඉවසීම, ඒ වගේම කෝපය, මේ සියලුම දේ පාලනය කරගන්න ඒ අම්මටයි තාත්තටයි හැකියාව තිබ්බා. අද වෙනකොට මේ දරුවෝ දෙන්නා 3 දෙනා ඉන්න. ඒ අයව පවා පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ තරමටම මත්ද්‍රව්‍ය කියන දේ අද සමාජගත වෙලා තියෙනවා. හැබැයි හික්මීම තියෙන දරුවෙක්, ඉවසීම තියෙන දරුවෙ පුරුදු කරපු දරුවෙකුට පුතේ කොච්චර මත්ද්‍රව්‍ය මොන දේ වුණත්, මත්ද්‍රව්‍ය කියන මොන දේ වුණත් කොච්චර මිල මුදල් අතේ තිබුණත්, කොපමණ මිල මුදල් අතේ තිබුණත් ඒ දරුවා මත්ද්‍රව්‍ය වලට බැහැ වෙන්නේ නැහැ. ඉතින් මේ සමාජය තුල අපි බුදුදහමට අනුව අරගමු. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මුල් කාල සීමාවේ විනය නීති පනවනකොට ඔය සුරාමේරය
මජ්ජපමා දට්ඨානා කියන සිල්පදේ තිබුණේ නැහැ. ඉස්සර පිණ්ඩපාත චාරිකාවේ වඩින වෙලාවේදී මේක උදාහරණයක් විදිහටයි මම දෙන්නේ. පිණ්ඩපාත චාරිකාවේ වඩින අවස්ථාවේදී මිනිස්සු සුරාව පවා පූජා කරලා තියෙනවා. එක්තරා ස්වාමින් වහන්සේ නමක් දැන් මේ ගෙදරින් දෙනකොට ටිකක් වළඳනවා. තව චුට්ටක් දුර යනකොට තව ගෙදරකින් දෙනකොට ඒ චුට්ටක් වළඳනවා. තව චුට්ටක් තැනට යනකොට ඒ ටිකක් වළඳනවා. අන්න එහෙම වළඳගෙන යනකොට පුතේ මේ හාමුදුරුවෝ මත් වුණා. මත් වෙලා මේ කෙනා කාණුවේ වැටුණා. හැබැයි අනිත් ස්වාමීන් වහන්සේලා කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ මේ සුරාව කියන දේ. හිතුවේ කොහොමද මේ පිණ්ඩපාත චාරිකාව වෙනකොට මෙයාට ලෙඩක් හැදිලා වැටුණා කියලා. දේවරම් මහා විහාරයේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ ගාවට මේ භික්ෂුව උස්සගෙන ආවා. ඇවිල්ලා ආසනයේ උඩින් තියලා බුදුරජාණන් වහන්සේට කිව්වා මෙන්න මෙහෙමයි. දැන් අනිත් අය දන්නේ මෙයා සුරාපානය කරලා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් අනිත් කඩේ දැන් මෙයා සිහි විකල් වෙලානේ. සිහි විකල් වීම තුලින් බුදුරජාණන් වහන්සේ පැත්තට හිස දාලා මෙයාව නිදි කරවලා තියෙනවා. මෙයා කැරකිලා කකුල් දෙක දානවා භාග්‍යවතුන් වහන්සේ පැත්තට. තුන්කල් දකින්න මගේ ලොකුතුරා බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මෙයාට ලෙඩක්ද මෙයාට මේ මත් වෙලාද කියන එක. අනිත් හැම ස්වාමීන් වහන්සේ නමක්ම කියනවා නම කියලා කියනවා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ওই පැත්තේ වැඩ ඉන්නේ දෙපා දාන්න සුදුසු නැහැ කියනවා. විනාඩියක් යන ඉස්සෙල්ලා ආපහු කරකිලා. අන්න එදා තමයි කියනවා පුතේ විනය නීතියේ මේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා කියන සිල්පදේ පැනෙව්වයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සුරාව කියන එක එහෙමනම් ඒ භික්ෂුවට විතරද ඒ මද්ද්‍රව්‍ය එහෙම නැත්නම් ඒ සුරාව පූජා කළේ. එතකොට ඒ භික්ෂුවට විතරක් පූජා කරන්න විතරද අනිත් අයට පූජා කෙරුවද එහෙම නැත්නම් එයාලා පානේ නොකරයි උන්නද කොහොමද මේක උනේ? එයාලගේ හික්මීමක් තිබ්බා. අත්‍යවශ්‍ය දේ පමණක් තමන් පිළිගත්තා. අනවශ්‍ය දේ පිළිගත්තේ නැහැ. අන්න ඒ නිසා ඒ භික්ෂුව දුස්සීලයි. දුස්සීල කෙනෙක් සමාජයට ගියාට පස්සේ අර විදිහට වෙනවා. අන්න ඒ වගේ තමයි දරුවා පුංචි කාලේ ඉඳලා ඒ දේවල් වලට පුරුදු පුහුණු කෙරෙව්වා නම් පුතේ සමාජයට මුදා හැරියත් ඒ දරුවා ඒ දේවල් වලට ඇබ්බැහියම් වෙන්නේ නැහැ. ඇබ්බැසියම් වෙන්නේ. එහෙම ඇබ්බැහි නොවුන දරුවන් සමාජයට ගියාට සමාජයට කරදරයක් නැහැ. කිසිම කරදරයක් වෙන්න හේතුවක් නැහැ. මෙහෙන් වහන්සේ අවසාන වශයෙන් ඔබ වහන්සේට මම යොමු කරන ප්‍රශ්නය තමයි පෞල් ආරවුල් ස්ත්‍රී දූෂණය සහ ළමා හිංසනය ඇති වෙන්නේ පාලනය කරනගත් ආවේගය. පුද්ගල විනය හා හික්මීම පවුලකින් ආරම්භ වෙන්නේ කොහොමද? මෙහෙමයි මදුෂාන් පුතා. පෞල් ආරවුල් අපිට බුද්ධ කාලයේ විදිහට අද සමාජයේ ගන්න කියලා කියන්න පුළුවන් කමක් නැහැ. පුතා දන්නවා නකුල මාතා නකුල පිතා නේද? එතකොට ඒ වගේමයි අපි බෝසත් චරිතය ආරම්භ බලමු. බුදු වෙන බෝසතාණන් වහන්සේ එනතන් සිද්ධාර්ථ කුමාරයා. එතකොට යශෝදරා. එවැනි වූ පෞල් මහ බෝසතාණන් වහන්සේ යශෝදරා වැනි පෞල් අද සමාජය තුල නැහැ. දෙන්නේ කියන්නේ බිරිඳ ස්වාමි පුත්‍රයා. ඒ දෙන්නා තුල සමගිය එහෙම නැත්නම් ඉවසීම එකිනෙකා හඳුනා ගැනීම එකිනෙකා තේරුම් ගැනීම මෙන්න මේ දේවල් නැති නිසා තමයි අද බොහෝ දුරට පෞල් ආරවුල් වලට බවට පත් වෙලා තියෙන්නේ. එක්කෙනෙක් වචනයක් කියනකොට ඒක අභිභවා යන්න අනික් කෙනා පුංචි වෙන්න කැමති නැහැ. ඒ වගේමයි කරන මොනම දේ වුණත් සාකච්ඡා මාර්ගයෙන් එහෙම නැත්නම් ඉවසීමෙන් කරනවා නම්
අද බොහෝ දුරට මේ පවුල් ආරවුල් කියන ඒවා හේතුවක් නැහැ, එන්න විදිහක් නැහැ. ඒක දෙදෙනෙක් එකතු වීම තුලින්, එහෙම නැත්නම් විවාහය පටන් ගැනීම තුලින්ම අපි ඇති කරගන්න ඕනේ. විවාහයට එන්න කලින් එයා දරුවෙක්නේ නේද? විවාහ ජීවිතයටපත් වෙන්න කලින් එයා දරුවෙක්. එහෙමනම් ඒ දරුවා කියන ළමා කාලයේ ඉඳලම ඒ හික්මීම, ඉවසීම, එතකොට විනය, මේ ඔක්කොම දේවල් තිබුණොත් පවුල් ආරවුල් තුල ඇතිවීමට හේතුවක් නැති වෙනවා. ඒ වගේමයි ස්ත්‍රී දූෂණය. ස්ත්‍රී දූෂණය ඇති වෙන්නේ ඉවසීමක් නැති තැන. විනයක් නැති තැන. විනයක් නැත්නම්, ඉවසීමක් නැත්නම් තමන්ගේ ආශාවන්, අධික ආශාවන් වලට එන්න ඉඩ නොදී විනය තුලින්, එහෙම නැත්නම් ඉවසීම තුලින් ඒවා හිත ඇතුළෙම, එහෙම නැත්නම් පාලනය කරගන්නවා නම් ස්ත්‍රී දූෂණය නවතිනවා. ඒ වගේමයි ළමා හිංසනය, ළමා අපයෝජනය කියන තැන. ඒකටත් පුතේ මේ කරුණු තුනම බලපානවා. මේ කරුණු තුන නැති තැන ඒ සමාජය අද හිතලා බලන්න මාර්ග අනතුරු වැඩි, රිය අනතුරු වැඩි, ඒ වගේම කියන්නේ ඝාතනය නේද? එතකොට එක එක මිනිස්සෙන්ව එනකොටා ගැනීම, එහෙම නැත්නම් බන්ධනාගාර බිහිවීම, මේ හැම දෙයක් තුළම තියෙන්නේ ඔන්න ඔය ඉවසීමයි, විනයයි, හික්මීමයි කියන තුන තමයි. ඒකට බුදුදහම ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයේ මූලික හරිය අරගෙන බලන්නකො. දැන් අපි ඉන්නේ වසර 2000 ගාණක් ගිහිල්ලානේ. එතකොට මූලිකව වසර 500ක් 600ක් ගිය කාලේ මෙවැනි දේ තිබුණේ නැහැ. තිබුණා නම් මේවා පතපොතේ සඳහන් විය යුතුයි. එහෙම නැත්නම් ඒ දේවල් නෑ. එහෙම පතපොතේ සඳහන් වෙනවා කියලා කියන්නේ යුද්ධ. ඒ යුද්ධ කෙරුවෙත් රටවල් අතර, රජවරු අතර ඒ අර නොනිමි ආසාවන්, එහෙම නැත්නම් බල තණ්හාව, මේ නොනිමි ආසාවල්, මේ තියෙන භෞතික වස්තු වලට වේවා, එහෙම නැත්නම් රටට රාජ්‍යයට වේවා, මේ මගේ කර ගැනීම තුලින් තමයි බුද්ධ කාලයේදී ඒ වගේ ආවා කියලා අපට පතපොතේ සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් වෙන දේවල් තුල, වෙන දෙයක් තුලින් මේක ආවේ නැහැ. එහෙනම් බෞද්ධයා කියන්නේ, එහෙම නැත්නම් බුදු දහමට අනුව පවුලක් තුල දහමින් තොර දෙයක් තියෙනවා නම් අන්න ඒක ඇතුලේ අපට බලාපොරොත්තු වෙන්න බෑ යහපත් සමාජයක්. ඒ අනික් කෙනාට හිංසාව, පීඩාව, මේ හැම දෙයක්ම දෙන්නේ පුතේ අන්න අර හික්මීමත්, විනයත්, ඒ දේවල් නැතිකම තුලින්. ඉවසීම, විනය, හික්මීම කියන මෙන්න මේ කරුණු තුන ඉදිරිපත් කරගෙනයි අද ධර්ම සාකච්ඡාව පවත්වන්නට යෙදුනේ. නමුත් මදුෂාන් පුතා මේක මේ කාල හෝරාවක්, එහෙම නැත්නම් විනාඩි ගණනක් තුලින් කියලා නිමා කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේක හරියට නිකන් අර හොද මඩේ දානවා වගේ තමයි. අපි කතා කරනවා, නැවත අතෙන්ට මුලට යනවා, ආයෙ නැවත කතා කරනවා, ආයෙ මුලට යනවා. මේක එකිනෙකා අම්මා නම් අම්මා හික්මෙන්ට ඕනේ දරුවන්ට කියන්න ඉස්සෙල්ලා. එහෙම නැත්නම් අප්පච්චි නම් අප්පච්චි හික්මිලා ඉන්න ඕන දරුවන්ට කියන්න ඉස්සෙල්ලා. මට එකක් කියන්න අමතක වුණා. පුතේ ඉස්සර දෙමව්පියෝ යම් වැරද්දක් කළා නම් ඒක දරුවන්ට කවදාවත් දැනෙන්න තිබ්බේ නැහැ. අන්න ඒකත් මේකට බලපානවා මේ සමාජයේට. එතකොට අම්මා වැරද්දක් කරුවා නම් ඒක අම්මයි තාත්තයි අතර ඒ ප්‍රශ්නේ निराකරණය කරගත්ත දරුවන්ට ගෙනිච්ච නැහැ. දරුවන් තුල වෛරය, ඉරිසියාව, පලිගැනීම මේ දේවල් ඇති කලේ නැහැ. ඉතින් කොහොම වුණත් මේ දේවල් බෞද්ධයන් විදිහට අපි බොහෝ කතා කළ යුතුයි. අද කාලේ වෙනකොට අම්මා තාත්තා දරුවෝ එකට එකතු වෙලා මේ පිළිබඳ කතා කරන්නේ නැහැ. දරුවෝ එන්නේ වෙනම වෙලාවක, අම්මා එනවා ඊළඟට වෙලාවක, තාත්තා එනවා
ඊළඟට වෙලාවක ගෙදර උයන්නේ මොනවද කන්නේ මොනවද කියලා 4 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනා දන්නේ නැහැ මොනවද කෑවේ කියන්නේ. අන්න ඒ තුලින් තමයි මේ ඉවසීම එහෙම නැත්නම් මේ හික්මීම පවා නැතුව ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අද දවසේදී අපිට කාල හෝරාව අනුව අපි මේක සාකච්ඡා කළා. ශ්‍රීනද ගුවන් විදුලි නාලිකාවේ සභාපතිතුමා ඇතුළු මුළු කාර්ය මණ්ඩලයටම පින් දෙන්න ඕනේ. මෙවන් වූ වැඩසටහනක් මේ පැයක් වගේ කාලයක් තුල හරි සමාජයට දෙන නිසා ඉතින් ඒ අයට නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබේවා. තව තවත් මේට වැඩිය ධම්ම අවබෝධය රටට සමාජයට දීම සඳහා ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ නිමා කරනවා. අද දිනේදී පෝදා ශ්‍රීනද ධර්ම සාකච්ඡාව මෙතකින් නිමවටපත් වෙනවා. අද දිනේදී අපගේ මාතෘකාව උනේ ඉවසීම විනය සහ හික්මීමක් නැති ජීවිත. මේ මාතෘකාව පිළිබඳව බොහෝ කරුණු සාකච්ඡා කිරීමට තිබුණත් මේ හෝරාව අපිට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉතින් මේ මාතෘකාව පිළිබඳව තවත් ඔබ සමග කරුණු කතා කරන්නට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දිනේදී ඔබ වෙත ධර්ම අවබෝධය ලබා දුන් පූජ්‍ය කොට්ටුකච්චියේ සුබෝධිමාලා මෙහෙණින් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම ලබන පොහෝ දිනත් ඔබ හමුවන බලාපොරොත්තුෙන් සමුගන්නවා. මම එමිල් මදුෂාන් වැටහැපිටිය දෙබෝගල ආරම්භ පරිශ්‍රයේ සිට